ආයිබෝන් හැමෝටම ඉතින් ඔන්න තවත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ගොඩක් වටින වීඩියෝ එකක් වෙයි මේ වීඩියෝ එක. මොකද මේ මම මේකේ ගොඩක් වෙලාවට මේ කියන්නේ වර්තමානයේ වෙනකොට මැණික් වල මිල යන්නේ කොහොමද කියලා දල වශයෙන් අදහසක් දෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම වීඩියෝ එක අවසානය වෙනකම් බලන්න. ඉතින් අපි එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මම මේ වීඩියෝ ගොඩක් වෙලාවට එඩිට් කරන්න මොනවත් නැහැ. නිකම්ම වීඩියෝ කරලා තමයි මම දාන්නේ. ඉතින් ඒ නිසා පොඩි අත්වැරදීම් වුණොත් ඒවා ගණන් ගන්න එපා. හරි. ඉතින් මම මෙතන ඔයාලට පේනවා කට් ඇන්ඩ් පොලිෂ් ගල් කීපයකුත් මේ ගෙනල්ලා තියෙනවා. ඔයාලට කියන්නේ මිල ගැන අදහසක් ගන්න ඒ ගල් පෙන්නල් මිල ගැන අදහසක් ගන්න ඒවට තමයි මම මේ ගල් ටිකක් අරගෙන අවිල්ල තියෙන්නේ. මෙතන තියෙනවා ගල් ටිකක්. මේ තියෙනවා කනක වෛරෝඩි තියෙනවා. ඊට පස්සේ සෆාය තියෙනවා. රබහ මේ වගේ ගල් වර්ග කීපයක්ම තියෙනවා. හරි. ඉතින් ගොඩක් වෙලාවට දැන් තව දෙයක් කියන්න ඕනේ. මෙන්න මේ බිස්නස් එකකට ගොඩක් වෙලාවට මෙන්න මේ මැනික් බිස්නස් එකට අලුතෙන් ගොඩක් අය එකතු වෙනවා. නමුත් 100ක් අලුතෙන් මේකට එකතු වුණොත් ටික කාලයක් යද්දී 100ට 5ක් 10ක් වගේ තමයි ගොඩක් වෙලාවට මේ බිස්නස් එකේ ඉතුරු වෙන්නේ. ඉතුරු හැමෝම එළියට යනවා. ඒ යන්නේත් ගල් වලින් පරාද වෙලා. ඉතින් ඒවට හේතු තියෙනවා. ඉතින් ඒ ගැන කෙටියෙන් කතා කරොත් අපි දන්නවා ඉතින් මේක සංකීර්ණ විෂයක්. මේක ඉගෙනගෙන ඉවර කරන්න පුළුවන් විෂයක් නෙවෙයි. දැන් ගොඩක් වෙලාවට මේ බිස්නස් එකේ ඉන්න අපිට උනත් ඉගෙන ගන්න තව ගොඩක් දේවල් තියෙනවා. මේක ඉගෙනගෙන ඉවර කරන්න බෑ. ඒ කියන්නේ මේකේ Tamanට හරි නොලෙජ් එකක් තියෙනවා නම් හරියටම මේක කරන්න ඒ කියන්නේ Tamanට කියලා ආවෙනික ක්‍රමයක් අහු වුණොත් මේකෙන් හොඳටම උදව් උපයන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙන් තමන්ගේ අතේ තියෙන මුදල් නැති කරගන්න අයත් ගොඩක් ඉන්නවා. ඉතින් දැන් අපි දන්නෝනේ මේ බිස්නස් එකේ අපි දන්නවා පතලකින් මැණික් ගලක් ගත්තට පස්සේ මේ මැණික් ගල අතරමැදියන් ගණනාවක් අතට යනවා. ඒ කියන්නේ පොඩි ලාභ තියාගෙන අතරමැදියන් ගණනාවක් අතට යනවා. ඉතින් අවසාන වශයෙන් තමයි මේක එක්ක ජුවලරි එකට අල්ලනවා මේ මැණික් ගලක්. එහෙම නැත්නම් ලංකාවෙන් එළියට ගිහිල්ලා මේ ආයෝජනය කරන කෙනෙක් ළඟ තබා ගන්නවා. මේ වගේ දෙයක් තමයි මේ මැණික් ගලකට වෙන්නේ. එතකොට අතරමැදියන් විශාල ප්‍රමාණයක් මේ බිස්නස් එකේ ඉන්නවා. ඒ කියන්නේ පතලෙන් මැණික් ගලක් ගත්තට පස්සේ මේ මැණික් ගල කට් ඇන්ඩ් පොලිෂ් කරලා ජුවලරි එකට හරි එහෙම නැත්නම් ආයෝජනය කරන කෙනෙක් ළඟට හරි යනකම් අතරමැදිය විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒ හැමෝම පොඩි ලාභ තියාගෙන තමයි මේ බිස්නස් එක කරන්නේ. ඊට අමතරව මේ බිස්නස් එකේ වංචාකාරයොත් ඉන්නවා. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් රළු මැණික් ගලක් මිලදී ගන්න අපි කොහේ හරි පොලකට ගියොත් හැම පොලකම නෑ. නමුත් ගොඩක් වෙලාවට මම නම් සඳහන් කරන්නේ නැහැ කොහෙද කියලා. ඉතින් අපි දන්නෝනේ ප්‍රසිද්ධ තැන් තියෙනවා පොළවල්. ඉතින් ඒ වගේ තැන්වල ඉන්නවා සින්තටික් ගල් තියාගෙන, ගුලාබි තියාගෙන ඒවා විකුණලා එදා දවසට කීයක් හරි හොයාගන්න උත්සාහ කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ ප්‍රශ්න වලින් ගැලවිලා ඉතින් ගොඩක් අමාරුයි ඉතින් මේක රැඳිලා ඉන්න. ඉතින් හැබැයි මෙහෙමයි. Taman හරියට Tamanට අවශ්‍ය knowledge එක දැනුම හදාගත්තොත් මේකෙන් ලොකු දෙයක් කරගන්න පුළුවන්. නමුත් ඉතින් ගොඩක් අය උත්සාහ කරන්නේ Tamanට කීයක් හරි හොයාගන්න. ඒ වගේම තමයි මැණික් වලට නිශ්චිත මිලක් නැහැ. ඉතින් මැණික් වලට නිශ්චිත මිලක් නැහනේ. අන්නේ නිශ්චිත මිලක් නැති නිසා ගොඩක් අය ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. දැන් මේ වගේ දැන් මම උදාහරණයකට කියන්නම්කෝ. මෙන්න මේ තියෙන රබහ ගලක්. ගානට් ෆැමිලි එකේ ගලක්. මේ තියෙන රොඩොලයිට් ගානට් එකක්. මේක කැරට් 4.5ක් විතර තියෙන ලොකු ගලක්. නමුත් මේ ගල ලොකු වුණත් කොච්චර ලස්සන වුණත් මෙන්න මේ ගානට් වලට රබහ වලට වෙළඳපොළ තුල යන මිලක් තියෙනවා. ඉතින් ඒ අනුව තමයි අපි මේ ගල් මිලදී ගන්න ඕන. දැන් විශේෂයෙන්ම මේ වගේ ගලක්, මේ වගේ ලොකු සයිස් ගලක්, හොඳ පාට ගලක්. නමුත් බිස්නස් එකට අලුත් කෙනෙක් වුණොත් හරියට මේ නොලෙජ් එක නැති වුණොත් ගල ලොකුයි, හොඳට පාට තියෙනවා කියලා මේ වගේ ගලක් සාමාන්‍ය ලොකු මිලකට ගන්න පුළුවන්. එතකොට මේක විකුණන්න එන වෙලෙන්දත් මේ ලොකු මිලක් කියලා මේක විකුණන්න පුළුවන්. මොකද දැන් අපි දන්නෝනේ මේ බිස්නස් එකේ සාමාන්‍යයෙන් අපි මැණික් පොලකට ගිහිල්ලා ගලක් මිලදී ගන්න ඇහුවම ගලක් බැලුවම ඒ ගලට ලොකු මුදලක් නේ කියන්නේ. මුලින් මේ ගලට කියනවා සාමාන්‍යයෙන් ගල සාමාන්‍යයෙන් වටින්නේ 15000ක් 20000ක් වගේ නම් මුලින්ම ලක්ෂ 2කින් විතර පටන් ගන්න. ගොඩක් වෙලාවට රෆ් ස්ටෝන් එකක් වුණත් ඒ වගේම තමයි කට් ඇන්ඩ් පොලිෂ් ස්ටෝන් එකක් වුණත් ලොකු මිලකින් පටන් ගන්නෙ. ඒතකොට ලොකු මිලක් කියනවා. ඊට පස්සේ අපිට තියෙන නොලෙජ් එක අපිට තියෙන මෙන්න මේ සබ්ජෙක්ට් එකට තියෙන දැනුම අනුව අපි කියනවා මේක එච්චර නම් දෙන්න බෑ. මේක 50න් පහත දෙන්නම් 30න් පහත දෙන්නම් ඒ විදියට කියලා අපිට මේකේ මිල අඩු කරලා අපිට සාධාරණ මිලට ආවොත් අපිට මේක මිලදී ගන්න පුළුවන්. නමුත් අලුත් කෙනෙක් ගියාම දැන් මේ වගේ ගානට් එකක් ගල ලොකුයි පාටයි නම්
සාමාන්‍යයෙන් ලක්ෂයක් කිව්වොත් සමහරවිට 75000ට විතර මිලදී ගන්නත් පුළුවන්. ඊට පස්සේ කියන්න පුළුවන් මල්ලි ඔයාට හින්දා තමයි මම මේ 75000ට දෙන්නේ 50000ට දෙන්නේ කමක් නැහැ එහෙනම් ලාභ ගන්න කියලා ගල දෙන්න පුළුවන්. ඉතින් නමුත් මේ රබාවලට ගානට් වලට මේ වෙළඳපොළ තුල යන නිශ්චිත මිලක් තියෙනවා. නිශ්චිත මිලක් කියන්නේ නිශ්චිත මිලක් නෙමෙයි සාමාන්‍යයෙන් යන දල මිලක් තියෙනවා. ඉතින් ඒ ගැන මේ බිස්නස් එකේ ඉන්න අයට අයිඩියා එකක් තියෙනවා. නමුත් අලුතෙන්ම ආපු ගමන් අදහසක් නැති වෙන්න පුළුවන්. ඉතින් අර වෙළඳපොලේ තියෙන මිලට වැඩිය උපරිම මිලකට මේ ගල මිලදී ගත්තොත් ඉතින් ඒකෙන් අපිට පාඩු වෙන්න පුළුවන්. හරි. ඉතින් මම ඒ ගැන කතා කරේ පොඩ්ඩක් මේ වෙන මාතෘකාවකට ගියා. මොකද මේ මිල ගණන් ගැනනේ මම මේ කතා කරන්නේ මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඒ වගේම තමයි කියන්න ඕනේ විශේෂයෙන්ම රළු මැණික් බිස්නස් එක කරද්දී ඉතින් බොහොම පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද අපි රළු මැණික් ගලක් ගන්නෙත් මෙන්න මේ වගේ ලස්සන මැණික් ගලක් කට් ඇන්ඩ් පොලිෂ් කරලා කපාව පොදමාගෙන විකුණන්න. දැන් රළු මැණික් අරගෙන රෆ් ස්ටෝන් අරගෙන ඒවා එහෙම විකුණලා පොඩි පොඩි ලාභ ගන්න අයත් ඉන්නවා. නමුත් මම නම් දකින්න බිස්නස් එකේ ඒක නෙමෙයි. මම නම් ගොඩක් වෙලාවට සාමාන්‍යයෙන් ලස්සන පිරිසිදු ගල් තමයි ගන්න. ඉතින් ඒ ගල් අරගෙන කට් ඇන්ඩ් පොලිෂ් කරලා ලොකු සාමාන්‍යයෙන් ලොකු ලාභයක් ගන්නනේ අපි try කරන්නේ. සාධාරණ විදියට හොඳ ගලක් අරන් තව කෙනෙක්ට ලාභයක් ගන්න පුළුවන් විදියට විකුණන එක තමයි මම නම් දකින්නේ බිස්නස් එක විදියට. එහෙම නැතුව දවසට ගාණක් හොයාගන්න එක නෙමෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම රෆ් ස්ටෝන්ස් අරගන්න අද්දි මේ මිලදී ගද්දි බොහොම පරිස්සමෙන් මිලදී ගන්න ඕනේ. දැන් තනි වචනයෙන් කිව්වොත් මැණික් ගලක් කියන්නේ මොකද්ද කියලා මැණික් ගලක් තියෙන්න ඕනේ වතුර බිඳුව වගේ. එතකොට අපිට ඕන වෙලාවක ඕන තැනක විකුණන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්න ඕන ඉතින් මෙහෙමයි මේ විෂය මෙහෙම කෙටියෙන් පොඩි වීඩියෝ එකකින් එහෙම කතා කරන්න බෑ. මම වීඩියෝ ගණනාවක් අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් අවශ්‍ය ඉතුරු වීඩියෝ ගිහිල්ලා බලන්න. ඒ වගේම තමයි YouTube එකේ තියෙනවා, Facebook එකේ තියෙනවා. තව අය කරලා කියන්නේ මේ ගැන දැනුම තියෙන අය කරපු වීඩියෝ තියෙනවා. ඒ හැමදේම බලන්න. Tamanට දැනුම හොයාගන්න ඕන නම් Taman මහන්සි වෙන්න ඕන. එහෙම නැතුව කවුරුත් දැනුම ගෙනල්ලා දෙන්නේ නැහැ ළඟට. ඒතකොට මැණික් ගලක් කියලා කියන්නේ දැන් අපි පොලක ගිහිල්ලා මැණික් ගලක් ගනිද්දී කියන්න පුළුවන් ඒ පළුද්ද විතරයි තියෙන්නේ මේ පළුද්ද විතරයි තියෙන්නේ ඒක මූණට පේන්නේ නැහැ නේ අනම්මනම් කියලා කියන්න පුළුවන්. නමුත් හරිම විදිය බැලුවොත් මෙන්න මේ මැණික් ගලක් ගත්තම මේක දැන් මේ තියෙන රොයල් බ්ලූ එකක් බ්ලූ සෆායර් එකක් මේ ගලක් වතුර බින්දුව වගේ තියෙන්න ඕනේ. දැන් මේකේ මේ පළුදු තියෙනවා මේ පළුදු තියෙනවා. එතකොට වතුර බින්දුව වගේ හොඳ පාටට ගල තියෙනවා නම් අපිට ඕන තැනක සාමාන්‍යයෙන් හොඳ මිලකට විකුණ ගන්න පුළුවන්. එතකොට මම ආයේ මාතෘකාවෙන් එළියට ගියා. හරි. එහෙනම් අපි මිල ගැන පොඩි අදහසක් බලමු. හරි මම මේකෙන් පටන් ගන්නකො. මේ මගේ අතේ තියෙනවා බ්ලූ සෆායර් එකක්. මේක හීටඩ් එකක්. ඒ කියන්නේ මම ගෙවුඩ බර්න් කරලා මම වැඩ කරපු ගලක් තමයි මේ තියෙන්නේ. දැන් බලන්නකො මේකේ පළවෙනි පාට තියෙනවා. රොයල් බ්ලූ කලර් එක තියෙනවා. ඉතින් මේ පාට හොඳට පේන්නේ නැති වෙන්න පුළුවන් මේ වීඩියෝ එකට. නමුත් අතට ගත්තට පස්සේ මේ ගල හොඳට රොයල් බ්ලූ කලර් එකේ තියෙන ගලක්. එතකොට මේක රොයල් බ්ලූ කලර් එකට මේක කැරට් එකයි පොයින්ට් 10ක් වගේ බර තියෙනවා. ඉතින් මේක පළුදු නැතිව තිබ්බනම් සාමාන්‍යයෙන් අපිට ලේසියෙන්ම 75000කට වගේ මිලකට විකුණන්න පුළුවන්. ඉතින් ඊටත් වැඩිය වැඩි මිලකට යනවා. 4S කුෂන් එක තමයි කට් කරලා තියෙන්නේ. ඉතින් නමුත් මේකේ පළවෙනි පාට තිබුණට මේකේ පළුදු තියෙනවා. පළුදු තියෙනවා. ඔයාලට සමහර වෙලාවට පේනවා ඇති. මේ ගලේ පළුදු තියෙනවා. ඉතින් ඇතුලේ පළුදු දෝෂ ගොඩක් තියෙනවා. අය ක්ලීන් එකට තමයි මේ ගල බලන්න වෙන්නේ. ඉතින් මේ පළුදු තියෙන නිසා ඔයාලා දන්නවද මේක ලොකු මිලකින් අඩු වෙනවා. ඉතින් මේ වගේ ගලක් මම සාමාන්‍යයෙන් 30000 පහත තමයි මේ වගේ ගලක් මං අලෙවි කරන්නේ. මොකද සාධාරණ මිලකට දෙනව නම් ඒ වගේ යට මිලකට තමයි දෙන්න වෙන්නේ. ගල පාට තිබ්බට පළුදු තියෙනවා. එතකොට මේ ගන්න කෙනෙක්ට මේ පළුදු දෝෂ ඔක්කොම පෙන්නලා කියන්නේ මේ අලුත් කෙනෙක් ගත්තත් පරණ කෙනෙක් ගත්තත් මේ පළුදු දෝෂ පෙන්නලා ඔක්කොම පෙන්නලා ඉතින් ඒ විදිහට තමයි මේ ගලක් විකුණන්න ඕනේ. නමුත් මේ ගලක් පළුදු තිබුණත් සමහර වෙලාවට ආධුනික පුද්ගලයෙක්ට 50කට 60කට විකුණන කට්ටියක් ඉන්නවා. සමහරට ලක්ෂයකට විකුණයි. මේ ගල මල්ලි හොඳටම පාට තියෙනවා. මේක මෙච්චර වටිනවා, අච්චර වටිනවා කියලා. නමුත් මැණික් ගලක් නම් ඒ ගල වතුර බින්දුව වගේ තියෙන්න ඕන. එතකොට අපිට ඕන තැනක විකුණන්න පුළුවන්. ඒකට තමයි ජෙම් පීස් එකක් කියන්නේ. එහෙම නැත්නම් ඒක තමයි නියම මැණික් ගල. පළුදු තියෙනවා කියලා කියන්නේ මෙතනින් ඒ ගලේ වටිනාකම ගොඩක් අඩු වෙනවා. ඉතින් මේ තව බ්ලූ සෆායර් එකක් තියෙනවා. මේක නම් නැචරල් ගලක්. මේකත් පළවෙනි පාටට තියෙන ගලක්. මේක කැරට් අනිත් එක තමයි
සාමාන්‍යයෙන් ගලක මිල අපි මිල බලද්දි ඒ ගල කැරට් එකට අඩු නම් ලොකු ප්‍රමාණයකින් මිල අඩු වෙනවා. කැරට් එකට වැඩි නම් එතනින් ඉඳලා අපිට ලොකු මිලකට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. දැන් මේක පළවෙනි පාට රොයල් බ්ලූ කලර් එකේ තියෙන නැචරල් ගලක්. මේක දැන් හරියටම ගල පේන්නේ නැහැ මේ වීඩියෝ එකට. අතට ගත්තම පේනවා. මේ ගල පොයින්ට් 85ක් වගේ තියෙන්නේ. හැබැයි රොයල් බ්ලූ. නමුත් මේ ගල සාමාන්‍යයෙන් අපිට සාමාන්‍ය මිලක් බලන්න පුළුවන් පළවෙනි පාට නැචරල්. හැබැයි මේකෙත් පොඩි paludu කීපයක් තියෙනවා. ඒ නිසා අයි ක්ලීන් එකට තමයි බලන්න වෙන්නේ. ඉතින් මම නම් මේ වගේ ගලක් සාමාන්‍යයෙන් 20න් පාත තමයි විකුණන්නේ. නමුත් පළවෙනි පාට නිසා මේක සාමාන්‍යයෙන් 30න් උඩ වගේ මිලක් 30කට වගේ උනත් මේ ගල බලන්න පුළුවන්. මම කියවනේ මේ මැනික් වලට නිශ්චිත මිලක් නැහැ. එතකොට මේ තමන් හදාගන්න මාකට් එක තමයි මේකේ මේ බිස්නස් එක. කියන්නේ තමන් හදන බ්‍රෑන්ඩ් එක, තමන් හදන නමට තමයි මේකේ මිල වදින්නේ. තමන් හොඳ බ්‍රෑන්ඩ් එකක් හදාගෙන මේ ගල මේ මිලම තමයි එතනින් අඩුව දෙන්නේ නැහැ කිව්වොත් ඒක තමයි මිල. මේ හරියට බැලුවොත් එහෙම නැතුව නිශ්චිත මිලක් නැහැ. මම කියන්නේ මේ දල වශයෙන් මම විකුණන මිල. ඉතින් මම ඒ වගේ මිලකට තමයි විකුණන්නේ. ඊට පස්සේ අපි yellow sapphire ගැන කතා කරොත් මේ yellow sapphire කෑලි දෙකක් තියෙනවා. මෙතන තව තියෙනවා පැකට් එකේ. දැන් yellow sapphire සාමාන්‍යයෙන් මෙතන තියෙනවා දෙවෙනි පාට තුන්වෙනි පාට වගේ මේ වගේ ගලක් සාමාන්‍යයෙන් 15000ක් 20000ක් වගේ තමයි යන්නේ කැරට් එකෙන් උඩ ගලක් සාමාන්‍යයෙන් විකිනන මිල. එතකොට අපි රෆ් එකේ ගන්න ඕන නම් මේ වගේ ගලක් 10න් පහතවත් ගන්න ඕන. එතකොට කැරට් එකෙන් උඩ අපි ගලක් වැඩ කරගත්තොත් අඩුම 12මාරකට 15කට හරි විකුණන්න පුළුවන්. ඒ වගේම තමයි yellow sapphire ගැන කියනකොට yellow sapphire මෙන්න මේ මැනික් වෙළඳපොළ තුල සාමාන්‍ය විදියකට මිල අඩුයි. yellow sapphire වල වැඩිම මිල, ඒ කියන්නේ හොඳම මිල වැටෙන්නේ paludu නැති වෙන්නත් ඕනේ canary yellow එකට. ඉතින් canary yellow ඒ කියන්නේ පළවෙනි පාට canary ගිර වගේ පාටක්. ඒ ලස්සන පළවෙනි කහ පාටට තමයි ගොඩක් වෙලාවට මෙන්න මේ yellow sapphire වලට උපරිම මිලක් වැටෙන්නේ. දෙවෙනි පාට තුන්වෙනි පාට සහ ඊට උඩ ගියාට පස්සේ මේ yellow sapphire වල මිල අඩු වෙනවා. ඊළඟට ගානට් එකක් තියෙනවා. මම මේ ගැන කතා කරන්න. මේක තියෙනවා කැරට් 5යි ගානක් වගේ මේ ගල තියෙනවා. දැන් මේ ගල නම් බලන්නකෝ මේ ගල රීකට් කරන්න ඕනේ. මම මේ ගල් ගත්තේ කට් ඇන් පොලිෂ් ගල් මම ගත්තේ. කට් එක අවුල් මේව මම රීකට් එකට ගත්ත ගල්. ඉතින් මේකේ සාමාන්‍යයෙන් රීකට් කරනකොට කැරට් 3මාරක් විතර වගේ බේරෙයි. එතකොට මේ වගේ ගලක් ඉතින් මම නම් සාමාන්‍යයෙන් 10000න් පහත 10000ට ආසන්න මිලකට දෙනවා. කැරට් 3මාරක් විතර හොඳ ලස්සන ගලක් වැඩ කරගන්න පුළුවන්. නමුත් ඒ ගල් මේ වගේ ගල් 20000 30000 හැම විකුණන වෙලාවල් තියෙනවා. ඉතින් මම දැකලා තියෙනවා Facebook එකේ. ඉතින් ඒ නිසා මේ කියන්නේ මැනික් වලට කොහොමද නිශ්චිත මිලක් නැහැ. තමන් හදාගන්න මාකට් එකනේ. හැබැයි ඉතින් අපි ගලක් විකුණද්දි තව කෙනෙක්ට ලාභයක් ගන්න පුළුවන් වෙන විදියට විකුණන්නත් උත්සාහ කරන්න ඕනේ. ඉතින් ඒක නැත්තම් මේ අනික් කෙනා ආයෙ ගලක් ගන්න නැහනේ. දැන් මේ තියෙන්නේ වයිරෝඩියක් තියෙනවා. මේ වලට නූල පේනවද දන්නෙත් නැහැ. මේ තියෙන වයිරෝඩියක් කනක වයිරෝඩියක් ක්‍රිසෝබෙරිල් කැට්සයි එකක්. ඉතින් මේ වගේ ගලක් සාමාන්‍යයෙන් රුපියල් 2000 3000 මේ කැරට් එකට අඩු ගල් 2000 3000 රුපියල් 1000 ඉඳලම යනවා. ඉතින් තියෙන පාට අනුව ඇපල් ග්‍රීන් කලර් එකේ ගල් කනක වයිරෝඩි වලට තමයි ලොකු මිලක් තියෙන්නේ. ඊට අමතරව yellowish green ඒ වගේ පාට අඩු වැඩි වශයෙන් තියෙනවා. ඊට පස්සේ honey කලර් එක තියෙනවා. ඒ කලර් එක අනුව පාට අඩු වැඩි වශයෙන් වෙනස් වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා star sapphire ටිකක්. දැන් මේ බලමු කැරට් එකේ ගලක්. ඔයාලා පේනවද දන්නේ star එක? මේක star sapphire එකක්. මේකේ හොඳට නූල තියෙනවා. මේ වීඩියෝ එකට පොඩ්ඩක් පේනවා අඩු වෙන්න පුළුවන්. මේ කැරට් එකේ ගලක් සාමාන්‍යයෙන් හොඳ ඒ කියන්නේ star sapphire හොඳ pink කලර් එකකට තියෙනවා නම් එහෙම නැත්නම් හොඳ blue කලර් එකකට හොඳ පාටට තියෙනවා නම් මේ වගේ ගලක් සාමාන්‍යයෙන් කැරට් එකෙන් උඩ ගලක් 15000 ඉඳලා මිල යනවා. හැබැයි ඉතින් අර අලු පාට වගේ තියෙන මේ star sapphire නම් එහෙම ලොකු මිලකට යන්නේ නැහැ. ඒ වගේ මිල ගොඩක් වෙලාවට අඩුයි. ඊට පස්සේ මෙතන තියෙනවා මොනවාද මේ තියෙන්නේ? මෙන්න මේ ගල ටිකක් විශේෂයි. බලන්න පොඩ්ඩක්. මේක ක්‍රිසෝබෙරිල් ඇලෙක්සැන්ඩ්‍රයිඩ්. මේක ඇලෙක්සැන්ඩ් ඒ කියන්නේ පසින්ගල් වයිරෝඩියක් තමයි මේ තියෙන්නේ. මේ ගල් ඔක්කොම පසින්ගල් වයිරෝඩි කැලේ ටිකක් තියෙන්නේ.
ඉතින් මේවට යන මිල වෙනම මිලක්. ඒ කියන්නේ පසිංගල් වෛරෝඩි එහෙම නැත්නම් පසිංගල් ගොඩක් දුර්ලභයි. ඉතින් මේ ඔක්කොම පසිංගල් කෑලි ටිකක් තියෙන්නේ වෛරෝඩි කෑලි ටික. මේ කැබොචොන් කරපු වෛරෝඩි කෑලි ටිකක් තියෙන්නේ. ඒවට යන මිල ඊට ටිකක් වෙනස්. ඒ කියන්නේ ඒවට සාමාන්‍යයෙන් හොඳ ඉල්ලුමක් තියෙනවා. මොකද ගල් හම්බෙන්නේ දුර්ලභව. ඒ නිසා ඒ වගේ ගල් වලට සාමාන්‍යයෙන් මම නම් මේ වගේ කැරට් එකේ ගලක් සාමාන්‍යයෙන් දෙනවා සමහර වෙලාවට රුපියල් 10000න් දීලා තියෙනවා සමහර අවස්ථාවල. ඒ කියන්නේ ගල් නිතරම අතේ ගැවසෙනකොට මටත් ලාභෙට ගල් හම්බුනොත් මම සාමාන්‍යයෙන් අඩුවට දීලා දානවා. ඊට පස්සේ බලන්නකො මෙන්න මෙතන මගේ ගාතේ ගලක් තියෙන මේක බ්ලෆ් ක්වොලිටියට යන ඒ කියන්නේ paludu ගොඩක් තියෙන ගලක් මේ. මේක කැරට් 5යි 0.60ක් විතර තියෙන බ්ලූ සෆාය එකක් රොයල් බ්ලූ කලර් එකටම තියෙනවා. බලන්නකො paludu මේකේ paludu ගොඩක් තියෙනවා. ඉතින් මේ වගේ ගල කොච්චර ලොකු වුණත් කැරට් 5ක් 10ක් වුණාට වැඩක් නැහැ. පට්ට paluduනේ. ඉතින් මේ වගේ ගල් වලට කවුරු හරි ලොකු මිලක් කියලා විකුණන්න try කරනවා නම් ගන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න. හැමෝම කැමති ලස්සන දේවල් වලට සරලව කිව්වොත් එතකොට වතුරු බින්දුව වගේ තියෙන්න ඕනේ මැණික් ගලක්. එතකොට තමයි වටිනාකමක් තියෙන්නේ. එතකොට මේ වගේ කැරට් 5 10 නෙවෙයි කැරට් 20ක් වුණත් වැඩක් නැහැ. paludu තියෙනවා නම් මේ විදියට paludu ගොඩක් තියෙනවා නම් ඒ ගල් වලට ලොකු මිලක් අපිට ගන්න බෑ. දැන් මේ වගේ ගල් නම් මම කරන්නේ එකතු කරන එක විතරයි විකුණන්නෙත් නැහැ. මොකද මම විකුණුවත් එහෙමනම් විකුණන්න නම් බොරු කියන්න ඕන විකුණන්න ඕන. එතකොට ගන්න කෙනාට මේකේ ලාභයක් ගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ එයා ආයෙ ගලක් ගන්න නැහැ. නිසා මේ වගේ ගල් එකතු කරාට ගැටලුවක් වෙන්නේ නැහැ. ලොකු ගල් මේ අනාගතේ සමහර ලාවට මිලක් හැදේ. යන් මෙන්න මගේ අතේ දැන් තියෙන මේ yellow sapphire එකක් බලන්නකෝ ඒක වතුරු බින්දුව වගේ තියෙනවා. අනේ ඒක නම් හොඳ ගලක්. මේක නම් 0.60ක් 70ක් වගේ තියෙන්නේ. නමුත් මාරම ලස්සනයි. ලූප්ලින් paludu මුකුත්ම නැහැ ලූප්ලින් ගලක්. ඉතින් මේ වගේ ලූප්ලින් yellow sapphire එකක් වුණත් 0.60ක් 70ක් වුණා මේ වගේ ගලක් නම් 10000 15000 වුණත් විකුණන්න පුළුවන්. මොකද ලූප්ලින් පාරම ලස්සන ගල්. ඒ කියන්නේ paludu මුකුත්ම නැහැ වතුරු බින්දුව වගේ තියෙනවා. ඉතින් ඔන්න වගේ දේවල් ටිකක් තමයි මට කියන්න ඕනුනේ. ඉතින් මේ තව තියෙනවා මේවා මේ තියෙන්නේ අපි ඉන්දියන් ක්වොලිටි කියලා කියන්නේ මේ තියෙන මේ ගල් ටික ඔක්කොම paludu තියෙනවා. paludu තියලා තමයි කපලා තියෙන්නේ. මෙහෙම බැලුවට පස්සේ අපිට paludu ගොඩක් පේනවා මේ ගල්. මේ ගල් ඉතින් ඔය ඉන්දියන් ක්වොලිටියට කියලා වෙනම විකුණන්න ඕන ගල්. මේ ගල් ගන්න වෙනම කට්ටිය ඉන්නවා. ඉතින් ඒ වගේ ගල් නිතරම අපිට ඉක්මනින් විකුණන්න අමාරුයි. ඒ වගේම තමයි ගොඩක් අඩු මිලට තමයි විකුණන්න වෙන්නේ. ඉතින් කෙටියෙන් ඔය මතක් වෙන විදියට නෝට් එකක් දාගෙන නැහැ මොකුත් නැහැ මට මතක් වෙන විදියට තමයි මේ වීඩියෝ එක කරේ. දැනුත් වීඩියෝ ගොඩක් කරලා තියෙන. තව මෙන්න මේ බ්ලූ සෆාය එකක් තියෙන බලන්නකෝ. මේකෙත් paludu heart shape එකට කපලා තියෙන මේ. paludu නිසා මේවා අපිට ලොකු මිලකට යන්න බෑ. එතකොට අන්න ඒක තමයි වැඩි. දැන් මේකත් මේ බ්ලූ සෆාය එක හොඳ කෝන් ෆ්ලවර් කලර් එකකට තියෙනවා. කෝන් ෆ්ලවර් කලර් එකකට තිබ්බට වැඩක් නැහැ. ඒකෙත් paludu තියෙනවා. ඇතුලේ paludu තියෙනවා. paludu තියෙනකොට මිල අඩු වෙනවා. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තමයි කියන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. දැන් ඔයාලට මට කෙටියෙන් කියන්න තියෙන්නේ මේ බිස්නස් එක සරලව මේ බිස්නස් එක ගැන කතා කරොත් අපි දැන් මේ සරලව කියන්නේ සරලව කතා කරොත් හැමෝම කැමති ලස්සන දේවල් වලටනේ. එතකොට මැණික් ගලක් වුණත් ලස්සන වෙන්න ඕන. එතකොට මැණික් ගලක් නම් වතුර බින්දුව වගේ පිරිසිදුව තියෙන්න ඕන. ඒ කියන්නේ ඇතුලේ paludu දෝෂ මුකුත් නැති වෙන්න ඕනේ. හොඳ පාටක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි කට් ඇන් පොලිෂ් කරද්දී ඒ ගල හොඳට වෙල් කට් කරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ පැසට් මීට් වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ පැසට් ස්ටයිල් මීට් වෙලා තියෙන්න ඕනේ. එතකොට ගලේ ටේබල් එක මුහුණත 3/2 වගේ ප්‍රමාණයක් වෙන්න ඕනේ. ගලේ සයිස් එකට සාපේක්ෂව උස තියන්න ඕනේ. මේ වගේ ගොඩක් දේවල් බලන්න ඕනේ. ඒකයි මම කිව්වේ මේක මේ කෙටියෙන් එක වීඩියෝ එකකින් කියන්න පුළුවන් දේවල් නෙවෙයි. මතක් වෙන විදියට තමයි එක වීඩියෝ අරගෙන අවිල්ලා දන්න දේවල් කියන්නේ. ඉතින් අද වීඩියෝ ටිකක් දිග වැඩි වුණා. ඒ ඔය දේවල් තමයි කියන්නේ. ඒ හින්දා අලුත් කෙනෙක් නම් ඔබ අනිවාර්යයෙන්ම කලබල වෙන්න එපා. මේක හිමිහිට ඉගෙන ගන්න ගමන් හිමිහිට බිස්නස් එක කරා යන්න. එහෙම වුණොත් ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි කට් ඇන් පොලිෂ් ගල් මිලදී ගන්න ඕන නම් ඉතින් 100% විශ්වාසයෙන් මගේ ගෲප් එකෙන් ගන්න පුළුවන්. ගල අතර ලැබෙනකම් වගේ කියනවා. ඒ විතරක් නෙමෙයි ගලේ වර්ගය පිළිබඳව මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒ කියන්නේ ඔයාලට මම ඒකට අනිවාර්යයෙන්ම උත්තරයක් දෙනවා. ඕනම වෙලාවක කෝල් එකක් දෙන්න පුළුවන්. ඒ වගේම තමයි
සර්ටිෆිකේට් අවශ්‍යයිට සර්ටිෆිකේට් දෙන්න පුළුවන්. සර්ටිෆිකේට් ඕන නම් ඉතින් පොඩි සහතික දාන්න පොඩි මුදලක් යනවා. ඒ ගාන අය කරන්න වෙනවා. සහ මම මුලින් ඉඳලම කිව්වනේ අතරමැදියන් විශාල ප්‍රමාණයක් ඉන්න බිස්නස් එකක් තමයි මේ මැනි බිස්නස් එක. ඉතින් අතරමැදියෝ නැතිව ඒ කියන්නේ ඩිරෙක්ට් මට එන ගල් මම කට් කරනවා පතල් වලින් ලැබෙන ගල් ඊට අමතරව මම රීකට් කරන්න ගල් ගන්නවා. ඉතින් ඒ ගල් ඊටමත් සාධාරණ මිලකට අතරමැදියෝ නැතුව ඔයාලට මිලදී ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට කැමති විදියකට ලාභයක් තියාගෙන විකුණන්න පුළුවන්. එහෙම ගල් මිලදී ගන්න අවශ්‍යයි ඉන්නවනම් ඒගොල්ලෝ WhatsApp group එකට එකතු වෙන්න description එකේ තියෙන link එක. එහෙනම් ඉතින් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.